හයි ඉතින් වින්ඩරඩ් ඇකඩමි YouTube චැනල් එකට ඒවගේම වින්ඩරඩ් කම්පියටර්ස් ටික්ටොක් චැනල් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් තරං ආවේ මවුස් රිවිව් එකක්. මොකද්ද මේ අලුත් මවුස් එක? හරි, මේ ටිකේම අරන් ආවේ ෆෑන්ටෙක් අයිටම්ස්. ඉතින් අදත් ෆෑන්ටෙක් අයිටම් එකක් අරන් එන්න හිතුණා. බලමු මොකද්ද මේ ෆෑන්ටෙක් අලුත් මවුස් එක කියලා. හරි, ඉතින් මේ ටිකේ කතා කරපු මවුස් ගොඩක් ඒවා බජට් මවුස්. බජට් මවුස් වලින් පොඩ්ඩක් එහාට ගිය බජට්ම රේන්ජ් එකේම නොවන ඉතින් චුට්ටක් විතර බජට් වලින් අයින් වෙච්ච මවුස් එකක් තමයි අද කතා කරන්න යන්නේ. මොකද්ද මේ මවුස් එක? අපි බලමු මොකද්ද මේ මවුස් එක කියලා. හරි, ඉතින් මේ තියෙන්නේ ෆෑන්ටෙක් පැන්ටම් 2 කියන ගේමින් මවුස් එක. මේක වයර්ඩ් මවුස් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ ටිකේම කතා කරේ වයර්ලස් මවුස්. ඉතින් ඇයි වයර්ඩ් මවුස් එකක් ගැන කතා කරන්න හිතුනේ? මෙන්න මේ වයර්ඩ් මවුස් වල පොඩි දෙයක් තියෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් වයර්ලස් මවුස් එකක් ගත්තම වයර්ලස් මවුස් එකක අපිට කනෙක්ටිවිටි ඉෂුස් සමහර වෙලාවට එන්න පුළුවන්. ඉතින් මොකද charge කරන්න ඕනේ, ඊට පස්සේ බැටරි මාරු කරන්න ඕනේ, ඔය වගේ ඉෂුස් එන්න පුළුවන්. ඉතින් හැමෝම ඒ නිසා ගොඩක් වෙලාවට වයර්ලස් මවුස් වලට වඩා ගේමින් වලදී වයර්ඩ් මවුස් වලට ප්‍රිෆර් කරනවා වැඩි. මං කියන්නේ අනිත් දැන් සාමාන්‍යයෙන් වයර්ලස් මවුස් එකක් ගත්ත කෙනෙක් ආයේ වයර්ඩ් මවුස් එකකට යයි කියලා. ඒත් සමහර වෙලාවට සමහර අය වයර්ලස් වලට කැමති නැහැ. ඒක සාමාන්‍යයි. මොකද සමහර අයගේ එක අයගේ කැමැත්ත. ඉතින් ඒ විදිහට මෙන්න මේ වයර්ඩ් මවුස් එක මොකද්ද කියලා අපි බලමු. ඇයි මෙන්න මේ කියන වයර්ඩ් මවුස් එක අද කතා කරන්න හිතුවේ. රයිට්, මෙන්න මේ ෆෑන්ටෙක් පැන්තම් 2 කියන වයර්ඩ් මවුස් එකේ බොක්ස් එක බැලුවම බොක්ස් එකේ තියෙන අර සාමාන්‍යයෙන් අපිට හම්බෙන මවුස් එකක බොක්ස් එකම තමයි. ඉතින් මෙන්න මේ බොක්ස් එක හරිම ලස්සනට පැන්තම් 2 කියලා ගහලා ඉතින් මවුස් එක වෙනදා වගේම ෆෑන්ටෙක් ලගේ අයිටම් එකත් ඉස්සරහින්ම ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෑන්ටෙක් පැන්තම් 2 කියන මවුස් එකේ මොනවද තියෙන්නේ? විශේෂතා මොනවද? මේකේ DPI value එක කලිනුත් කියලා තියෙනවා. DPI value එක කියන්නේ අපිට මොකක් හරි මූවමන්ට් එකක් ඉක්මනට කරගන්න ඕන නම් ඒ මූවමන්ට් එක වැඩි කරගන්න අපිට පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ මවුස් එකේ DPI value එක වැඩි කරන එක. ඉතින් මෙන්න මේ DPI value එක මේකේ 7200ක් DPI value එක තියෙනවා. ඉතින් ඒක හොඳටම හොඳ ලක්ෂණයක් මෙන්න මේ මවුස් එකේ. මොකද කලින් මවුස් ගොඩක් ඒවල 2000 ගණන් 3000 ගණන් තමයි DPI value එක ආවේ. ඉතින් මේකේ changeable. ඉතින් ඔයාට ඕන වෙලාවට මේක change කරගන්න පුළුවන්. 7200ම තියන් ඉන්න ඕනේ නැහැ. හැබැයි 7200 ඉඳලා ඔයාට 15ට මේක change කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වැඩිම DPI value එක 7200ක් මේ mouse එකේ හදාගන්න පුළුවන්. right, මේකේ polling rate එක පැත්තට ගියොත් මේකේ polling rate එක 1 to 5 Hz. ඉතින් සාමාන්‍යයෙන් මං කිව්වා කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලට මම කියලා තියෙනවා 1000 වගේ polling rate එකකට යනවා නම් ඔයාට ටිකක් වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා. මේ mouse එකෙත් සාමාන්‍යයෙන් ඔයාට හම්බෙන්නේ 1 to 5 Hz කියන polling rate එක. කිසිම ගැටලුවක් නැහැ. ඔයාට mouse එක connectivity issues එන්නේ නැතුව ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් හම්බෙලා තියෙනවා මෙන්න මේ ෆෑන්ටෙක් පැන්තම් 2 නැත්නම් VX6 කියන mouse එකේ. රයිට්, ඩිසයින් එක අතින් ගත්තොත් ඩිසයින් එක හරිම ලස්සනයි. අතර ගත්තාම හොඳ ෆීල් එකක් තියෙන, ක්ලික් ෆීල් එක හොඳ. සයිලන්ට් ක්ලික් නෙමෙයි මේක, අපිට ක්ලික් ෆීල් එක දැනෙන මවුස් එකක්. ඉතින් මේකේ ඔයාලට මේක ඇහෙනවා ඇති කියලා මං හිතනවා. මෙන්න මේ ක්ලික් ෆීල් එක නැත්නම් ක්ලික් සවුන්ඩ් එක ඔයාට ඇහෙනවා. ඉතින් සයිලන්ට් මවුස් එකක් නෙමෙයි මේක. ටිකක් සවුන්ඩ් එකත් එක්ක ඇග්‍රෙසිව් ගතියෙන් ගේම්ස් ප්ලේ කරන්න කැමති කොල්ලෙක්ට කෙල්ලෙක්ට සුපිරිම මවුස් එකක්. ඉතින් මේ තියෙන්නේ පැන්තම් 2 කියන මවුස් එක. ඉතින් මේකෙත් කේබල් එකක් එනවා. බ්‍රේඩඩ් කේබල් එකක් එන්නේ 1.8 මීටර්ස්. සාමාන්‍යයෙන් ෆෑන්ටෙක් අයිටම්ස් වල 1.8 මීටර්ස් කේබල් එකක් තමයි එන්නේ. රයිට්, මේකෙත් ඒ සාමාන්‍ය කේබල් එකම එනවා. ඉතින් අනිත් දේවල් ගැන කියනවා නම් ඔප්ටිකල් සෙන්සර් එකක් තියෙන්නේ. ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඔප්ටිකල් සෙන්සර් එකක්. සාමාන්‍යයෙන් මේකත් ඔප්ටිකල් මවුස් එකක්. ස්පීඩ් එක IPS 60 IPS ස්පීඩ් එකක් තියෙනවා. මැක්සිමම් ස්පීඩ් එක. ඊළඟට ඇක්සලරේෂන් එක
පෝලින් රේට් එක මං කලිනුත් කිව්වා 125Hz ඊළඟට නයිලොන් බ්‍රේඩඩ් කේබල්ලයක් එනවා ARGB ලයිටින් ඉෆෙක්ට් එකක් එනවා ඒක තමයි සුපිරිම මොකද මේකේ RGB ඉෆෙක්ට් එකක් එනවා ලෝගෝ එකේ අපිට වෙනම ස්ට්‍රිප් එකක් විදියට ලස්සන RGB ඉෆෙක්ට් එකක් මේකේ අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ මවුස් එකේ තියෙන ආසම ෆීචර් එක. ඉතින් ආසම ෆීචර් එක කියන්නේ ලස්සනම වගේම මේ මවුස් එකේ ෆීචර්ස් අතින් ගත්තත් සුපිරිම වැඩ ටිකක් කරගන්න පුළුවන් හොඳම තත්ත්වයේ මවුස් එකක්. මේක බජට් මවුස් එකක් නෙමෙයි. බජට් මවුස් එක වලින් ටිකක් එහාට ගිය මවුස් එකක් කියලා මං කිව්වා. මේක Go මවුස් එකක් නෙමෙයි. බජට් රේන්ජ් එකේ නෙමෙයි. ඉතින් හොඳ වැඩක් කරගන්න, හොඳ ගේම් එකක් ගහගන්න, හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකකට කැමති කොල්ලෙක්ට කෙල්ලෙක්ට නම් සුපිරිම මවුස් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙන්න මේ Phantom 2 ගේමින් මවුස් එක. ඉතින් ඇවිල්ල බලන්න Windroid Academy සහ Windroid Computers Facebook pages වලට ඒ වගේම ඔයාට YouTube channel එක subscribe කරලා අපේ reviews බලන්න පුළුවන්. Dara shop එකට ගිහින් ඔයාට අපේ items මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඒ වගේම මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් මොනවා හරි දෙයක් අලුතෙන් දැනගත්තා නම් යාළුවන්ටත් එක්ක share කරන්න, කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා.